සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන්සලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදා උන්න ගුම්මුදා. කට්ටිය කියන තරම් බෝඩින් ජීවිතේ එහෙම නැත්නම් හොස්ටල් ජීවිතේ ගෙවෙන්නේ හරි අමාරුවෙන්ද? අපි අද එක ගැන බලමු. ඉතින් ළමයි උදැසනින්ම අවදි වෙලා තතකට මැදගෙන මම මේ මගේ උදේ ආහාරය තමයි මේ ගත්තේ. ඊට පස්සේ තින් හොඳ ළමෙක් වගේ ඇඳාස් කරන තමයි මේ වල දකින්නේ. ඇත්තම කතාව මම ඇඳෙන් බැස්ස ගමම ඕක කරලා තමයි වොෂ් දාන්න යන්නේ. වීඩියෝ එකකටනේ මේ බොඩුවට ආපහු පාරක් කෝකම කරන්නේ. කොහමරි ඔයාලා බලන්න ඉතින් ලස්සනයිද කියලා. අපි ඒ අතර පොඩි chat එකක් දාමු. ඔයාලමගෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා කැම්පස් එක ගැන, කරපු සබ්ජෙක්ට් ගැන, ඒත් එක්කම පාඩම් කරපු විදිහ, බෝඩින් ගැන ගොඩාක් දේවල්. ඒවට ඉක්මනටම උත්තර අරන් යන්න ඊළඟ vlog එකකින්. එතකන් ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න හරියද? පේනවනේ? දැන් ඉතින් මගේ අඳාස් කළා ඉවර. දැන් ඉතින් අපි උයන්දානේ. ඔයාලත් නිකන් ඉන්නේ කියන්නද මාත් එක්ක උයන්න යමු අපි. මගේ පාළුමක් හන්න එන්න පුළුවන් නේද ඔයාලට? මෙහෙම හිටියට ගෙදරේදී කාපු පිගානවත් හොදපු නැති අවුරුදු 20ක ළමෙක් මම. කොහොම හරි ඉතින් දැන් මම හිතන් ඉන්නේ මම තමයි මාස්ටර් ෂෙෆ් කියලා. ඉඳලා කෑම හදන්න අරගෙන හැමෝටම වඩා මට තමයි රසට කෑම උයන්න පුළුවන් කියලා තමයි මම මේ දවස්වල මං ගැන හිතන් ඉන්නේ. අදිමාන්නයත් හොඳ නෑ. සමහර දවස් ඉතින් ලුණුත් හොඳ වැඩ වැඩිලා. ඒ වුණාට ඉතින් මට රසට කෑම උයන්න පුළුවන්. ඔයාලත් බෝඩින් වලට ආවම හොස්ටල් වල නම් කෑම උයා ගන්න බෑනේ. බෝඩින් වලට ආවම කෑම උයාගෙන කන්න ඕන හරිද කඩරහට. ගෙදර ඉන්නකම් අපිට බෑ කිව්වට කට්ටිය අපිට හොඳට උයන්න පුළුවන් අනේ. ඒ නිසා try එකක් දෙන්න අනිවාර්යෙන්ම. මං ඉතින් කියව මගේ බත් එකත් ලිපේ තියාගෙන මම මේ යන්නේ අලියෝ දෙන්න එක හොයාගන්න. දැන් ඉතින් මම මගාල ටික හොයාගෙන මේ කරන්නේ ඒව හොඳට හොදලා සුද්ධ කරගන්න එක. ඔයාලා උයන්න දන්නේ නැත්නම් මගෙන් අහගන්න හරිද? මං ඔයාලට කියලා දෙන රසට උයන විදිහ. දැන් එන්නපන් මට අල කපන්න අරි හැමයි මෙහෙමයි කොටුවටයි ගාගෙන. මොකද මම ඔය තදි පතල අල කැලි කන්න කැමති නැහැ. මෙහෙම තමයි ඉතින් මට අලයක් උනත් අල නෙවෙයි වගේ කන්න ඕනි. අපි දැන් යමු අලේ පැත්තකින් තියලා වෙන කතාවකට. ඉතින් ගොඩාක් අය අහපු ප්‍රශ්නකට මම අද උත්තර දෙන්න. ඉතින් ගොඩාක් අය මට කමෙන්ට් කරලා අහලා තිබ්බ YouTube වීඩියෝස් වලට ඒකම TikTok එකෙන් මගෙන් අහලා තිබ්බේ කොහොමද හොඳ බෝඩින් එකක් හොයාගන්නේ කියලා. මෙහෙමයි. ඒක ඉස්සලා මං උනත් කරේ මං පොතක් අරගෙන ලිව් ඔක්කොම බෝඩින් හවුස් වල නම් ලියලා ඒ වගේ නම්බර්ස් ලියලා ඒවට කෝල් කරලා ඒවයි ගණන් අහගෙන ඒත් එක මෙයාලා කියනවානේ මෙන්න මෙහෙමයි ලයිට් බිල් මෙච්චරක් ගන්නවා වතුර බිල් ගන්නෙ නැහැ. ඔහොම කියනතර යන්න පුළුවන් ද බැරිද කියලා කියනවා. ඒ හැමදේම මං කරේ එකින් එකට හැමෝගෙම නම්බර්ස් එක්ක පොතක ලියාගෙන එක දවසක් වෙන් කරගෙන ආවා ඉතින් බෝඩින් හවුස් එකක් බලන්න. එතකොට ඉතින් ගොඩාක් ඇවිදලා තමයි අන්තිමට ආපු තැනේ තමයි මම මේ දැන් ඉන්නේ. මොකද ගියපු ගොඩාක් තැන්වල උයන්න බෑ. ඒත් එක්කම මම ඉන්නේ සිංගල් රූම් එක, ෂෙයාරින් රූම් එක නෙමෙයි. ඒ නිසා ඉතින් මම තනියම තමයි ඉන්නේ. බෝඩින් විතරක් නෙමෙයි ඔයාලට හොස්ටල් ඇප්ලයි කරන්නත් පුළුවන්. මම යමුකොත් හොස්ටල් බර්සරි කිසි දෙයක් මම නම් ඇප්ලයි කරේ නැහැ. ඒ නිසා මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. හැබැයි ඔයාලට කියන අනිත් vlog එකෙන් මම යාළුවෙන්ගෙන් අහලා හරි ඔයාලට හොඳ විස්තරයක් කියන්නම් හොස්ටල් එකට. කොහොම හරි කීයකට මං හිතන අවුරුද්දකට හෝ කීයකට චූටි ගාණක් ගෙවන්න තියෙනවා. ඒව කොහොමද? ඒතර කාමරේක ළමයි කීයක් වගේ ඉන්නද මං මේ විස්තර ටික ඔයාලට කාගෙන් හරි අහලා හරි ඊළඟ vlog එකෙන් අනිවාර්යයෙන්ම කියන්නම්. හරි එහෙනම් දැන් back to kitchen. මේ ඉතින් මම්මගේ අල කරි එක හදන ගමන් තමයි ඉන්නේ. පාට ගැන හිතන්න එපා. මම කන්නේ මිරිසට. මම කැමති නෑ අලේ වුණත් කහ පාටට කන්න. මට ඕනේ හොඳට මිරිස් දාලා සැරට කන්න. ඊට පස්සේ ඉතින් මම මේ හදන්නේ මගේ meat balls බබාලා ටිකව උයා ගන්න. ඉස්සෙල්ලාම ඉතින් තෙල් ටිකක් දාගෙන දැන් පොඩි චැටක් දානවා. මොකද ඉතින් පඬිතකම් කියවට උයන්දත් අම්මගෙන් අහගන්න එපා යන්නේ. ඊට පස්සේ ඉතින් අනම්මන අඩුම කුඩුම ටික දාගෙන මම දැන් මේ
කට්ටියට පෙන්නනවා මගේ වැඩානේ. මට ඉතින් උයන්න පුළුවන් කියලා මං ඉතින් හරි පම්පෝරි ගගහා මේ පෙන්නන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි මිරිස් 3-5 කරපිංචා රම්පේ ඔක්කොම සුදුනු ලුණු ඔක්කොම ටික දාගෙන මේ ඉතින් ඉස්සලාම තෙල් ටික දාලා ඒ ටික බැදගෙන මං දන්නේ නැහැ මේකට මොනවද කියන්නේ කියලා. කොහොම හරි මගේ මීට් බෝල්ස් බබලා ටික ඔකේ දාලා හොඳට කලවම් කරලා කිරි දාලා උයාගත්තා. ඔයාලා බලන්න මේක දැක්කහම හිතේ අම්මෝ මේක ඇත්තටම රහයි කියලා. දැක්කහම උනත් මගේ නම් හිත පිරෙනවා ඒ තරමටම රහයි. මම හැමෝටම පෙන්න තහනවා ඉතින් මේ දවස්වල මේ වීඩියෝ එක මේ අනේ රහ පාටයි නේද රහ පාට. ඔය කිරි දාලා හරිද? දැන් බලන්න කොහොමද ඒක විමඩ පස්සේ තිබ්බේ කියලා. රහම රහයි සරම සරයි රහටම තිබ්බා. හරිද? ඊට පස්සේ ඉතින් මම උයපු භාජන ටික හොදද්දි අපේ බෝඩින් එකේ ආන්ටිත් ඇවිල්ලා එයත් එක්ක චටක් දාගෙන මම්මගේ වැඩ ටික කරගත්තා. මම ඉතින් උයන වෙන සැරේට ඒවට චූට් කන්ටේනර්ස් වලට දාගෙන ඒ භාජන ඔක්කොම ටික හොද ගන්නවා. මේ ඉතින් ඔයාලා ඒක තමයි අනේ මේ දකින්නේ. ඔයාලත් උයන කෙනෙක් නම් මේක තමයි ලේසිම ක්‍රමය බෝඩින් එක. මොකද බඩු කොට ගහන්නේ වලං කොට ගහන්නේ කිසිම දෙයක් නැහැ. ඉව්වා චූටි භාජන දෙකකට දාගත්ත ඔක්කොම ටික අස් කරා. ඊට පස්සේ ඉතින් සිංක් එකත් මැදලා ආපහු පාරක් 4 වටින් බ්ලොක් වගේ තවත් මම ඉතින් වීඩියෝ කරනවා. ඔයාලත් මම වගේ හොඳ ළමෙක් වෙන්න ඕනේ හරිද කැම්පස් ආවට පස්සේ. දැන් ඉතින් බලන්න මගේ දස්කම්. එක පැත්තකිනුත් බ්ලොග් එකක් යන අතරේ අතේ තවත් ෆෝන් එකක් තියා මම ඉතින් තවත් බ්ලොග්ස් ගන්නවානේ. ඔක්කොම එකම ටික. ඊට පස්සේ ඉතින් දැන් තමයි ලිප ඕෆ් කරලා ලිප වටේ හැලිච්ච හොදි හරි තෙල් හරි ඔක්කොම ටිකත් උයිල ඉවරුන මම ක්ලීන් කරනවා. ඒක නම් දැන් පුරුද්දකට ගිහිල්ලා උයපු ගමන් ඒක කරන්න ඕනි. නැත්නම් නිකන් හිතට හරි නෑ වගේ. ඊට පස්සේ ඉතින් වැඩ ඔක්කොම ඉවර කළා කන්න තමයි තියෙන්නේ. මල් හීන හිත වෙන්න කිරිකෝඩු කාලේ කහීනයක් ගාව මම නැවතිලා තරුවාගේ දිලිසෙත් පොඩියස් ඔයාගේ බෑදෙන්. ඔයාලට මගෙන් දැනගන්න තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒත් එකම ගොඩාක් ඉන්බොක්ස් මැසේජ් දාලාත් අහලා තිබ්බ පාඩම් කරන විදිහවල් ගැන, සබ්ජෙක්ට් ගැන මං කරනවා. ඒක මං හරියට රිප්ලයි කරේ නෑ. මොනවද කරන සබ්ජෙක්ට් කියලා අහලා තිබ්බ කැම්පස් එකේමද? එහෙම නැත්නම් A-levels කරේ මොනවද කියලාද කියලා මං එකවට හරියට තේරුන්නේ නෑ. කට්ටිය දාලා තිබ්බේ ඒවා. ඉතින් ඔයාලා හරියට ඒ නිසා කමෙන්ට් එකක් දාන්න. ඒතර මට පුළුවන් ඔයාලා කමෙන්ට් එකක් දාපු ගමන් වීඩියෝ එකක් ගේන්නත් කලින් ඉක්මනට රිප්ලයි කරන්න. මේ ඉතින් මම පිපිඤ්ඤා සලාඩ් එකක් හදන්න ගියේ. හැබැයි සලාඩ් එකක් නම් හැදුවේ නැහැ. චුටි පෙති කපාගෙන මම ඉතින් බත් එකට එකතු කරගත්තා. දැක්කා නේද ඉස්සලාම දෙපැත්ත කපලා කිරියවා ගන්න ඕනි. ඊට පස්සේ තමයි සුද්ධ කරගෙන කැලි වල කපා ගන්න තියෙන්නේ. ඔයාලා දන්නේ නේද චුටි ටිප්ස් මං කියලා දෙන්නම් හරිද? මොකද ඉතින් මම මාස්ටර් ෂෙෆ් නේ. කැම ටික වෙලෙරෙද්දී මගේ බත් එකත් තැම්බිලා තිබුණා. තැම්බිලා නෙමෙයි ඉදලද. කොහොම හරි බත් එකක් දැන් හරි. දැන් ඉතින් අපි බෙදාගෙන රස බලන්න තමයි යන්නේ. ඉස්සලාම ඉතින් පිගාන හොදගෙන බත් ටික බෙදාගමු. මේ ඉතින් මං කන බත් එක මල් මද පිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ. මල් මද පිසෝනේ රොන් ගන්න ඕනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ. දැන් එන්න මාත් එක්ක බත්ෙන් ගෙත්තල් පඩ දාගන්න. ඔය තමයි ඉතින් අද මගේ ආහාර වේල. ඔක්කොම එකපාරට තමයි ඉතින්. ඒ වුණාට ඒක කැපලන් තමයි සුදට තියෙන පිපිඤ්ඤා කැලි ටික. ඔයාලටත් මොන හරි බලන්නේ නැතුව කන්න බැරි ලෙඩක් තියෙනවා. මට නම් හොඳටම තියෙනවා. අනිවාර්යයෙන්ම කන වෙලාවට මොන හරි වීඩියෝ එකක් මට බලන්නම ඕනි. අර අනිත් තුඹුරු පාටට තියෙන මොනවද කියලා නේ බලන්නේ. ඒ තියෙන්නේ බඩමෝජානේ. ඉතින් ඉහෙන් කනින් දුන් දානකම් බත් ටික ඔක්කොම කාලා ආන්ටි දුන්න කෙසෙල් ගෙඩියකුත් කාලා මගේ අධ්‍යාපනික වැඩ කටයුතු පටන් ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අද ඉතින් චයිනීස් ටිකක් තමයි මම බලාගෙන යන්නේ. හැබැයි මම O-levels වලටවත් A-levels වලටවත් චයිනීස් කරලා නැහැ. ඒ වුණාට USC එකට ගිහිල්ලා මම සබ්ජෙක්ට් එකක් විදිහට චයිනීස් තෝරගත්තා. ඉතින් මේකට අදාළ වීඩියෝස් ටිකක් තමයි
තමයි මේ හවස් සරුවේ මම බල ඉන්නේ. කැම්පස් එකේ ඉතින් ගොඩක්ම තියෙන self studying. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා දන්නේ නැති දෙයක් YouTube එකකින් හරි Google එකකින් හරි බලලා ඔයාලගේ notes හදාගෙන ඒත් එකම කරන විෂයට අදාළ තවත් කරුණු ඔයාලට ඇතුළත් කරගන්න. ඉතින් මේකත් අමතර දෙයක් තමයි. ඊට පස්සේ ඉතින් හවස් වෙලා බඩගිනි වෙලා මම ආයෙ ගියා කුස්සිය පැත්තට mango juice එකක් හදාගන්න. මේ ඉතින් මම නාලා කරලා ඔක්කොම ඉවරලා හොඳට. ඊට පස්සේ ඉතින් mango juice එකත් හදාගෙන අද දවස ඉවර කරා. රැට කෑවේ නැද්ද අහන්න එපා. රැට කෑවේ දවල් ලියපුවම තමයි ඉතින්. තුන්වෙලම යෝවින්න බෑනේ අනේ මට තව වැඩ තියෙනවානේ. ඊට පස්සේ ඉතින් අඹේකත් බීලා රැටත් දවල් කවපු ටිකම ආයෙත් කරගෙන කාලා මම ඉතින් ගියා හොදට නිදා ගන්න. කැම්පස් එකේ ඔයාලා මේ වගේ චුටි ගැජමැටික් එහෙමත් අරන් එන්න. මොකද ඉතින් බ්ලෙන්ඩර් උස්සන් එන්න බෑ නෑනේ අපිට බෝඩින් එකට එද්දි. මේ වගේ මිනි බ්ලෙන්ඩ් එකක් තිබ්බොත් ඔයාලටත් ඔයාලා කැමති ජූස් එකක් හදාගෙන ෆ්‍රෙෂ් පිටේම බොන්න පුළුවන්. එහෙනම් තව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවත් යොමු කරන්න ළමයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් bye bye.